කම්පියුටර් එකේ ස්ටාර්ට් මෙනු එකේ මෙතන වින්ඩෝ අයිකන් එක තියෙනවා. ස්ටාර්ට් බටන් එක. ස්ටාර්ට් බටන් එක උඩ රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් කියන ඔප්ෂන් එක අපි තෝරගන්න ඕනේ. හරි. අපි මෙතන ටාස්ක් මැනේජර් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරපුවාම අපිට පෙන්නනවා පරිගණකයේ දැනට අපි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද කියලා. දැන් මෙම කම්පියුටර් එකේ වැඩසටහන් 6ක් දැනට රන් වෙනවා. හරි ඔයගොල්ලන්ට පේනවාද? ඒ වගේම මෙතන performance කියන ක්‍රියාවලිය තුල අපිට බලා ගන්න පුළුවන්. පරිගණකයේ දැනට පවතින තත්ත්වයන් ටික පෙන්නනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙතන පරිගණකයේ central processing unit එකේ speed එක, ඒ වගේ මෙමරි එකේ කැපැසිටි එක, හાર્ඩ් ඩිස්ක් එක, ඒ වගේම සියලුම දත්ත මෙතන පෙන්නනවා. දැන් මට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මගේ පරිගණකයේ දැනට පාවිච්චි කරන රේට් එක මේ ගිගාහර්ට්ස් ගාන මෙතන වෙනස් වෙනවා, චේන්ජ් වෙනවා. 100ට ප්‍රමාණය පෙන්නනවා. ඒ වගේම තමයි මෙමරි එකෙන් දැනට මගේ ගිගාබයිට් 12ක් තියෙනවා RAM එක. ඒකෙන් 5.1යි භාවිතා වෙන්නේ. එතකොට අපි ඒක හොඳ මට්ටමක්. සාමාන්‍යයෙන් මේ ලෙවල් එක ගොඩක් අප් වුණොත් ඒක පරිගණකයේ ස්ලෝ වෙන්න බලපානවා. ඒ නිසා අපි ඇප්ස් ඕපන් කරගද්දී ගොඩක් ඇප්ස් එකපාර ඕපන් කරගත්තොත් මේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. සාමාන්‍ය RAM එක විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඇප්ස් කීපයක් එකපාර වැඩ කරගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය RAM එකක් නැති තියෙන්නේ අපි යූස් කරන ඇප්ස් ගාන සීමා කරන්න ඕනේ. එතකොට පරිගණකය සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා.